පොළොවේ නුවර ඒ නවය මාර්ගයේ ඔස්සේ මුරුකන්ඩි මංසන්ධියෙන් කිල්ලොච්චි නගරයේ ඉදිකිරීම් කලාපයට පිවිසුණු යුද හමුදාව මෙවන විට LTTE ග්‍රහණයේ තිබූ ඒ නවය මාර්ගයේ කිලෝමීටර් 53ක දුරක් අත්පත් කරගෙන ඕමන්තේ සිට කිල්ලොච්චියට ඒ නවය මාර්ගයේ ඔස්සේ ඇති දුර කිලෝමීටර් 60ක් පමණ වෙනවා. මුරුකන්ඩි ප්‍රදේශයේදී ඒ නවය මාර්ගය හරස් කොට ඉදිකර තිබූ LTTE පස්පැමි ඉවත් කොට ගමනාගමනයට හැකි පරිදි අද මාර්ගය සකස් කෙරුණා. මෙවැනිම පස්පැම්මක් මීට කිලෝමීටර් 2.5ක් පමණ දුරින් පිහිටි ඉරුණමඩු ප්‍රදේශයෙන්ද මාර්ගය හරස් කොට ඉදිකර ඇති බවයි හමුදාව පවසන්නේ. ඒ නවය මාර්ගයේ උතුරින් කිල්ලොච්චි ප්‍රවේශය වන පරන්තන් ප්‍රදේශයෙන්ද මාර්ගය හරස් කොට LTTE දැවැන්ත පස්බැම්මක් ඉදිකර ඇති බව පූන්රින් දෙසින් පරන්තන් වෙත ගමන් කරන බටපිරිස් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නවය මාර්ගයේ දකුණ හා උතුර යන ප්‍රවේශ දෙකින්ම කිල්ලොච්චිය වෙත මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ නවය මාර්ගයේ දකුණු ප්‍රවේශය හමුදාව සතු වීම ඒ සඳහා විශාල පහසුවක්. ඒ නවය මාර්ගයේ කිල්ලොච්චිය දෙසට හමුදාව ගමන් කිරීම වැළැක්වීමට LTTE විවිධ උපක්‍රම යොදා තිබෙනවා. දෙවන්ත පස්වැටි පමණක් නොව විශාල වෘක්ෂ පවා මාර්ගයට කපා දමා තිබෙනවා. කෙසේ නමුත් යුද හමුදාව මේ වන විට ඉරණමඩු දෙසට සිය ක්‍රියාන්විතය සාර්ථකව දියත් කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම ඒ නවය මාර්ගයේ මුදාගත් ප්‍රදේශයේ සිට